මේ තමයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ අංකුරන්ගිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ උඩගල උඩ රෙකිලගස්කඩ මහා මාර්ගය. දැන් මේ මහා මාර්ගය ගැන කතා කරනවා නම් මේ ඔය මම මෙම වැඩසටහන කරන්න පටන් ගත්ත තැන ඉඳලම දිමුල් කුමරුට දක්වා මම එතන පෙන්වන්නම්. දක්වාම මේක 1963 කාලේ වගේ ගම්මුන් එකතු වෙලා රජය සම්බන්ධව රජයේ සහනාධාර පිළිවෙලක් ඒ යටතේ කපපු පාරක් තමයි මේ පාර. මැෂින් වලින් කිසිසේත්ම මේ පාර වැඩ කරලා නැහැ. ඒ කාලේ මුතුන් මිත්තුන්ගේ දායකත්වයෙන් තමයි මේ පාර කපලා තියෙන්නේ. මේ පාර මට ඔය කියන්නත් හේතුව මොකුත් නෙවෙයි මේ ලංකාවේ විවසනය නිසා මේ වැසි තත්ත්වය නිසා දැන් බලන්න මධ්‍යම පළාතේ නාය ගියා. ඊළඟට කොළඹ ගාල්ල මාතර ත්‍රිකුණාමලය මැඩකලපුව සියලුම දේ ඒ පැතිවල ගම් වතුර ගැහුවා. දැන් මෙහි නායයන්ට පටන් ගත්තා. නමුත් මේ මම ඔය කියන්න හේතුවත් මේ උඩගල උඩ පාරේ කිසිම තැනක නායක් කියලා කිසිම තැනක නායක් ගියේ නැහැ. හේතුව මටත් හිතා ගන්න බෑ. මට මේ වීඩියෝ එක දාන්නත් මං හිතුවේ ඒකයි. ඒ කාලේ මුතුන් මිත්තෝ කපපු නිසා දන්නෙත් නෑ. ඒගොල්ලෝ පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා දන්නේ නැහැ මෙම වීඩියෝ එක ගැන මේ පාර ගැන. ඉතින් ඒගොල්ලෝ සහනාධාර යටතේ කපු පාරක් තමයි මේ පාර. මේ පසු කාලීන පැවති එක් රජයන් වහන්සේ තමයි මේ පාර කාපට් කරලා මිනිස්සුන්ට ප්‍රවාහනය සඳහා සලස්වලා දීලා තියෙන්නේ. ඒ කාලේ මේ පාරේ වැඩට එන කෙනෙකුට පිටි කිලෝ 50ක් දෙනවලු. මම ඒකත් අහගත්තේ මේ වයසක අම්මා කෙනෙක්ගෙන්. 1963 කියලා තමයි කිව්වේ. එයාටත් මතක නැල්ලු හරියටම. දැන් මේ පාර ඒ කාලේ කපපු පාරක් දෝ කියලා මට හිතෙනවා. මේ ඇත්තම අපිට මේ සියලුම දේවරු බලන් ඇති මේ ගම්මුන් දිහා. ඒකයි මේ විදිහට වෙන්නත් හේතුව කිසිම තැනක නායක් කියලා කිසිම තැනක් ගිහිල්ලා නැහැ. දැන් මේ තියෙන කොණ්ඩාතැන්න ජයශ්‍රී මා බෝධින් වහන්සේගේ අනුරුවක්. ඒකට ඔය මේ අපේ මං එන්නෙත් උඩගල උඩ රෙකිලාස්කඩ උඩගල උඩ හංගුරන්ගෙත ප්‍රයිවට් බස් එකක් වැඩ කරන ඒ බස් එකේ තමයි මේ එන්නේ. ඔය ඩ්‍රයිවර් මහත්තයත් පඳුරක් දැම්මා මේ කියන්නේ ආරක්ෂාව පතලා. ඉතින් ඒ වගේ සියලුම දෙනා මෙතනින් යද්දි මේ බෝධින් වහන්සේට පඳුරක් දාගෙන ආගම සිහි කරලා තමයි මෙතනින් යන්නේ. ඉතින් බලන්න මෙතන මේ මං ආවත් මෙතන වැහි පොදක් එනවා. දැන් මේ වැහි පොදක් එනවා. වැහි පොදක් එද්දි තමයි මේ කියන්නේ මහවටම නෑ. වැහි පොදක් එනවා කිසිම ගලක්වත් පාරට ඇවිල්ලා නෑ. කියන්නේ මං දන්නා තරමින් හංගුරන්ගෙත කොට්ටාසේ උඩගල උඩ පාර තමයි කිසිම ආපදාවකට ලක් නොවුනේ. ඒත් දිඹුල් කුමරෙන් එහාට පාර බ්ලොක් වුණා දවස් දෙක තුනක්ම වාහනයක් යන්න බැරි තත්වයට. මේ පාර ඒ කාලේ මිනිස්සු කරපු නිසාද කියලා මේ වගේ දෙයක් වුණේ. ඇත්තම ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනුවත් කරන්න පටන් ගත්තේ මොකද මේ දැන් මේකත් මේ කඳු කරේ. උඩින් තියෙන දැන් මේ ගම්මානට උඩින් තියෙන කුකුලාගල ගම්මානේ තියෙන්නේ. ඉතින් එහෙමවත් කිසිම මේකක් නැහැ. ගමේ එක් තැනක නායක් ගෙන් තිබුණා. ගෙයක් යට කරන් හරක් යට කරගෙන ගිහිල්ලා තිබුණා. ඒ ගේ විතරයි. ඉන්පස්සේ සුසුළු ඉරිතැලීම් මරේම් තිබුණා. ඒගොල්ලන්ට අවදානම් අඟවලා තියෙනවා. දැන් මේ තියෙන්නේත් මම මේ වංගුවත් පොඩ මතක් කරන්නම්. අපි ඒගොල්ලෝ මතක් කරන්නම ඕන. ඒ කාලේ හිටපු කම් සභාපති කෙනෙක් තමයි මේ RMKG පුංචි බණ්ඩා කියලා තමයි මෙතුමාගේ නම. එයා කපපු වංගුවක් එයා තනියෙන් කපලා තියෙන මේ වංගුව. එයා කපපු වංගුවක් තමයි ඔය මෙතන තමයි ගලදි ගෙහෙන කියන්නේ මෙතෙන්ට. දැන් ඕගොල්ලෝ මම කියන්නම් ඉස්සරහට තියෙනවා වංගු දෙකක්. හරිම අවදානම් මේ වංගු දෙක. මේ ගලදි ගෙහෙන වංගු දෙක කිව්වම හරිම අවදානම්. නොදන්න කෙනෙකුට මේ පාරේ එන්න බෑ. දන්න රියදුරෙක් හෝ නොදන්නා කිසිම රියදුරෙකුට මේ පාරේ එන්න බෑ. මොකද වංගු වැඩි, ඇලි වැඩි, කඳු වැඩි, බෑවුම් වැඩි. හරියට සිහි කල්පනාවෙන් යන්න ඕනේ. දැන් මේව ගන්න වංගුවෙන් පහළට මොකකින් හරි හේතුවක් මත ලෙස්සලා ගියොත් මොරගොල්ල කියන ගම්මානට තමයි යන වාහනේ හරි යන දෙයක්
යන්නේ. මොකද මෙතනින් බල තනි කර කන්ද තියෙන්නේ. ඕගොල්ලෝ දැකලා ඇති අර ඇල්ල වැල්ලවයි පාරේ බස් එකක් ගියේ ඒ වගේ තමයි මේ පාරත්. හරිම අවදානම්. යන රියදුරත් හරි සිහි කල්පනාවෙන් මේ පාරේ යන්න ඕන. ඉතින් ඒ වගේ පාරකට කිසිම අවදානමක් නැතුව ගම්මුන් රැක බලාගත්තු මෙම පාරත් මේ නායත් වැස්සත් සියලුම දේ ඇත්තමයි. ඒක අපිට පිටක් වෙන්න ඇති මං හිතන්නේ ඒ කාලේ මිනිස්සුන් විසින් කරපු පාරක්නේ. ඉන් පස්සේ තමයි යන්ත්‍ර සූත්‍ර දාලා මේ කාපට් කරලා තියෙන්නේ අරේ මේ. එතකම්ම මිනිස්සු තමයි මේක සම්පූර්ණ මේ කරලා තින්නේ. ඒ කියන්නේ මහා මාර්ග දෙපාර්තමේන්තුව ගන්නකම් ආඩියකට ගන්නකම්ම මේ ඉස්සරහා තියෙන වංගුව තමයි ඒ කාලේ ඒත් 100 කෙනෙක් කපු වංගුව. මේ වංගුව කපලා තින්නේ RRM ලොකු බණ්ඩා කියලා 100 කෙනෙක්. මෙතන මේ වංගුවට කියන නමත් මම කියන්නම් අර අපි කියන්නේ දැනට අනවත නම් කියනවානේ. කියන්නේ බිහිරුවට බැනුම්. ඒ වගේ උතන්ට තමයි කියන්නේ බරි වංගුව කියලා. ඒ කියන්නේ ඒ 100 තනියෙන් කපු වංගුවක් තමයි ඔය බරි වංගුව කියන වංගුව. දැන් මේ යන්නේ දිමුකුමට දැන් ළඟා වෙලා ඉන්නේ. ඉතින් බලන්න මේ පාරේ කිසිම තැනක පස් පිටක් ඇදලා බැකෝ එකකින් අයින් කරලා නැහැ මේ වෙන ඒ කියන්නේ මේ වෙනතක් මේ වෙනකම්ම. මෙතනින් එහාට දිමුකුමරෙන් එහාට ගල් පෙරලා නාය ගියලා එමේ වුණා ලොකු දේවල් නෙවෙයි පොඩි දේවල්. කියන්නේ මේ පාරටත් ඇත්තම ලොකු මේකක් වුණා පිටු වහලක් වුණා. දැන් මේ වංගුව දෙක ගන්නවා කියන්නේ බලන්න දැන් මේ වංගුව දෙක ගන්න බණිත මේ පාරේ එන්න බෑ 42 තමයි ආසන 42 වාහනයක් තමයි මේ පුද්ගලික බස් එකත් 42 වාහනයක් කර ඔය 59 ඔය වගේ වට එන්න බෑ මේ පාරේ. මොකද මේ වංගු ගන්න බෑ කඳු වැඩි ඇලි වැඩි ඒ වගේ. දැන් ඔය ඉස්සරහා වංගුව ගන්නවත් එක්ක තමයි මාරබැද්ද හෝටලේ. මට හෝටලේ පෙන්වන්න බෑ ඔයගොල්ලන්ට මොකද හේතුව මේ මීදුම වැඩි. ඒ නිසා ඒත් එක්කම මම මේ වීඩියෝ එක නතර කරනවා. මගේ මේ මම ගත්තනේ යම් මාතෘකාවක්. ඒ මාතෘකාව කියන්නේ එතෙන් පටන් තමයි මිනිස්සු පටන් ගන්න තියෙන්නේ. ඒ කාලේ 1963 පාර කපන්ට උඩගල උඩට මේ පාර කපලා තියෙන්නේ ගම්මුන් එකතු වෙලා සහනාධාර ක්‍රමෙන්. ඉතින් ඒ නිසාදෝ කියලා මේ නායෙන් බලපෑමක් කිසිම හානියක් වුණ නැති එකම ගම්මානේ තමයි උඩගල උඩ ගම්මානේ. කිසිම කරදරයක් නැහැ. තාමත් බස් වැඩ කරන මොන වැස්සාවත් කිසිම ඉරිතැලීමක් අරේ මේ පාරේ කිසිම තැනක අවදානමක් නැහැ. ඉතින් දැන් ඔය ඉදිරියේදී මේ වීඩියෝ එක අවසන් වෙන්නේ එතෙන්දී. එතන තමයි අපේ ඉස්සර එතෙන් දෙනකන් දෙමුල් කුඹරට එනකන් බස් ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට බස් නැහැ. පයින් තමයි තවල මේ මිනිස්සු බඩු ඇදලා තියෙන්නේ. ඉතින් දෙමුල් කුඹර පාර කියලා නම හැදුනේ මෙන්න මේ නිසා. මේ කියන්නේ මෙතෙන්ට විතරයි ඒ කාලේ බස් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි දෙමුල් කුඹර පාර කියලා නම හැදිලා තින්නේ. මෙතනින් එහාට ඒ කාලේ ගම්මුන් හදපු පාරක් නිසා එහෙම වුණා. හරි එහෙනම් සියලුම දෙනාට බොහොම ස්තුතියි.